මම ඉස්සර පොඩි කාලේ දෙවියෝ විශ්වාස කළේ නෑ. මම වැන්දේ සක්දෙවිදු සුමන සමන් දෙවියෝ හා සහම්පති බ්‍රහ්මරාජයට විතරයි. මගේ අප්පච්චි සුමන සමන් දේවාලෙත් වැඩ කරලා තියෙනවා. මම නැති කාලේ ඊට පස්සේ තමයි කතරගම මහ දේවාලේ කපු මහත්තයෙක් වුණේ. මම එයාට hina වෙනවා කතරගම දෙවියන්ට හිස් 7ක් තියෙද්දි ඇගවල 7ක් නැත්තේ කියලා. ඝන දෙවියන්ට hina වෙනවා. අපේ අම්මා හුඟක් පින් කළ කෙනෙක්. එයා හරියට දන් දුන්නා. නිතරම පන්සල් ගියා. කාටත් උදව් කරපු නිසා හැමෝගෙම ආදරය ලැබුවා. මීට කලින් ලියපු මහවිදගේ දොන් ප්‍රේමවතී කියන්නේ ඇගේ අම්මා. ආච්චි අම්මා නැති වුණේ අවුරුදු 32 ඊට පස්සේ ආපු කුඩම්මා අම්මට හුඟක් වෙනස්කම් කළා. ඒත් උත්සාහයෙන් අනිත් හැමෝටම වඩා අම්මා ගොඩක් ධනවත් වුණා. වෙනස්කම් කරපු හැමෝටම උදව් කළා. කුඩම්මගේ දුවගේ දරුවෝ 3 දෙනාටම අවුරුදු ගාණක් තිස්සේ පාසල් යන්න සියලුම දේ අරන් දුන්නේ අම්මා. අම්මා පත්තිනී මෑණියන්ට ගොඩක් ආදරෙයි. නිතරම නවගමුවේ යනවා. මම අම්මා එක්ක ගියාට කවදාවත් දේවාලය ඇතුළට යන්නේ නැහැ. දවසක් සෝම හාමුදුරුවන්ගෙන් බණ අහලා ඇවිත් මම ගෙදර තිබුණු සේරම දේව රූප අයින් කරලා දැම්මා. සූනියම් දෙවියන්ගේ පවා. කාලේ ගෙවිල ගියා. අම්මා හදිස්සියෙම ලෙඩ වෙලා නැති වුණා. හරියට ආච්චි අම්මා වගේම අඩු වයසින්. අම්මා ලෙඩ වුණු වෙලාවේ මම දෙවියන්ට පූජා තිබ්බා. අසරණ වුණාම ඒ වගේ විශ්වාස නොකරන දේ පස්සේ හරි දුවනවා. මට මහත් කලකිරීමක් ඇති වුණා. ගොඩක් පින් කළත් හැම සතෙකුටම කන්න බොන්න දුන්නත් අම්මා නැති වුණානේ. පින් කළාට වැඩක් නෑනේ මට හිතුණා. මම ගෙදර පහන නැවැත්තුවා. එදා ඉඳන් කවදාවත් පහන තිබ්බේ නෑ. මගේ අම්මගේ මට උරුම ඉඩම අර කුඩම්මගේ දුව අල්ලගෙන එයාටගේ දුවට ගෙයක් හදලා දුන්නා. ඒත් මම හොයන්න ගියේ නෑ. කපටි නෑරු ටික විතරක් අතහැරලා දැම්මා. ඒත් මට නැවත ප්‍රශ්නයක් එයාලගෙන් වුණා. නිහඬ ජලයේ ගැඹුරුයි වගේම භයානකයි. මාත් එහෙම තමයි වෙලාවකට මට හොදටම කේන්ති ගියා. අවුරුදු 3කට පස්සේ එදා තමයි මම බුදු පහන පත්තු කළේ. ඊට පස්සේ හිත එක තැනකට අරගෙන අනේ පත්තිනී මෑණියනේ මට වරයක් දෙන්න මුන්ට හොද පාඩමක් උගන්වන්න කියලා හිතුව විතරයි. මගේ ඇඟ සීතල වෙලා ගියා. ඊට පස්සේ මට මතක කටිය මාව වට කරගෙන වතුර ඉහිනවා විතරයි. ඒ අතර කලෙදි මම පිරිත් කියලා ගෙදර හැමෝටම සෙට් කරලා සිහිය නැතුව වැටිලා. අම්මගේ කට හඩින් කියලා ගෙදර බුදු පහන මට හැමදාම පත්තු කරන්න කියන්න කියලා. සිල් ගන්න නැති බැරි අයට දන් දෙන්න කියලා. ඔන්න කටිය දැන් මම ගැන සාත්තර අහන්න ගිහිල්ලා. එතනින් වරමක් කියලා මට දෙහි කපලා නවගමු දේවාලේ අරන් ගියා. යන ගමන් සලන් දෙකකුත් අරන් ගියේ. අම්මා නැති දුකට මලා වගේම හිටිය නිසා කට්ටිය එහෙම කරන්නේ ඇත්තේ. නවගමු දේවාලේ කපු මහත්තයා අර සලන් දෙක වෙනුවට මට දේවාලේ ඇතුලේ තිබුණු පේවුණු සලන් දෙකක් දීලා ආශිර්වාද කළා. ගෙදර එනකොට ඒ සලන් දෙක එළිය පහන් පැලෙන් තමයි තිබ්බේ. ඒත් මම දෙවියෝ ගැන භක්තියක් නෑ. නිගටම බුදුන් වදින්න ගත්තා. එදායින් පස්සේ අම්මා හීනෙන්වත් දැක්කේ නෑ. යාළුවෙකුගේ මුද්දක් නැති වුණා. සාතර අත්හදා බලන්නත් එක්ක ඒක හොයමු කියලා හිතලා මල් ටිකක් ටීපෝ එක උඩින් තියලා පහනක් පත්තු කරලා අර සලන් දෙක අරන් මම දැන් බලන් ඉන්නවා වරම් එනකම් 113 බිඳුව වෙනකම් බැලුවා. මොකුත් වරමක් ආවේ නෑ. ඉතින් මම hina වුණා. දැක්කනේ මම කිව්වේ මේවා බොරු වැඩ වරම් කියලා දෙයක් නෑ. කුටින්ම කිව්වොත් පත්තිනී මෑණියෝ කියලා දෙවි කෙනෙකුත් නෑ. කියලා දෙවියන්ටත් බැනලා නිදා ගන්න ගියා. මම එදා වරයක් ඉල්ලුවේ කේන්තියට මිසක් වුවමනාවකට නෙවෙයි. එක පාරටම ගෙදර බල්ලා හයෙන් බුරන සද්දෙට මාව ඇහැරුණා. ඒත් එක්කම කවුද ඌට ගැහුවා වගේ කෙදිරි ගාලා නිහඬ වුණා. බල්ලා හිටියේ කුස්සියේ. ඒත් එක්කම සාලෙන් සලන් සද්දෙ හෙමින් පටන් වරන් මහ සද්දෙන් ඇහෙන්න ගත්තා. මම හොදටම බය වුණා. ඇයව හැරවලා ඔයාට මොනවා හරි ඇහෙනවද කියලා ඇහුවා. සලන් සද්දේ නේද? ඇය ඇහුවම මම තවත් බය වුණා. ඒ සද්දේ ටික ටික අපේ කාමරේ ඉස්සරහට ඇවිත් ටික වෙලාවක් සද්ද වුණා. කාමරවල දොර වහලා තියෙන්නේ. අනිත් දෙන්න ඇහැරුණේම නෑ. එයාලා පොඩි වයසේ හිටිය නිසා බය වෙයි ඇහුණනම්. කාමරේ ළඟින් සිය බලා ගහ පැත්තට ගිහින් ඒ සද්දේ නැති වලා ගියා. අපි හොදටම බය වුණා. එළි වෙනකම් නිින්ද ගියේ නෑ. නිින්ද ගියොත් බය වෙනවා. උදෙන්ම දුවල ගිහින් බැලුවා සලන් දෙක. මම වීසි කරපු විදිහටම තිබුණා. අරන් ගිහින් එළියෙන් තිබ්බා. එදා ඉඳන් පත්තිනී මෑණියෝ විශ්වාස කරනවා. මේ කතාවෙන් පස්සේ මම හොරණ කිරි අම්මා වුණා. පරණ විදිහටම තමයි කිරි දාන කරන්නේ. වාන්දර දෙක ඉඳන් පහ වෙනකම් මට මිනිස්සුන්ගේ ආදරය ගොඩක් ලැබුණා. මමත් දැන් අම්මා වගේම පින් කරනවා. ඊට පස්සේ දවසකත් අපේ ගෙදර දෙක විතර සලන් සද්ද ඇහිලා තියෙනවා උඩ ගෙදර අයට.
අපි එදා නිදාගෙන තියෙන්නේ දොරවල් සේරම ඇරලා දාලා. අද වෙනතුරු ආයෙත් ඇහුනේ නෑ.